තාමත් ඩාට් මහන්න තේරෙන්නේ නැති ආධුනිකයිට තමයි මේ වීඩියෝ එක මුලින්ම ඔයා කරන්න ඕන හරිම නිවැරදි විදියට ඩාට් එක ඇඳගන්න එක. අපි හිතමු අද මං අහන්න යන්නේ අඟල් 4ක ඩාට් එකක් කියලා. එතකොට ඩාට් එක මැහෙන්න අවශ්‍ය කරන ප්‍රමාණය මං අඟල් භාගේ තියාගන්නවා. ඒ ප්‍රමාණය හරිම ගානට මැනගෙන මෙන්න මේ විදියට ඔයගොල්ලෝ නිවැරදිවම ඩාට් එක ඇඳගන්න එක තමයි මුලින්ම කරන්න ඕන. ඩාට් එක ඔයගොල්ලෝ ඇද කරගෙන එහෙම ඇඳගත්තොත් මහද්දිත් ඔයාලට මේක මහන්න අමාරු වෙනවා, ඇද වෙලා මැහෙනවා, ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයා කරන්න ඕන ඔයා ආධුනික කෙනෙක් නම් මේ විදියට නිවැරදිව ඩාට් එක ඇඳගන්න එක. ඊට පස්සේ මහද්දි මෙන්න මේ විදියට අත් දෙකෙන් අල්ලගෙන මෙන්න මේ විදියට ගාන්ට සමානව දෙපැත්තට විහිදිලා යන ආකාරයට තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පැත්ත ඉඳන් මෙන්න මේ විදියට අපි ඩාට් එක ඇඳගනිද්දී අපේ මෙන්න මේ මහත පැත්ත ඉඳන් කෙළවරට යනකම් මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට ඩාට් එක මහ ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලොන්ට හරිම ලස්සනට නීට් එකට ඕගොල්ලොන්ගේ ඩාට් එක මහ ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ ඩාට් මහන්න තේරෙන්නේ නැති ආධුනික ළමයින්ට. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න.